Hello. කොහමද? ගොඩ කාලයකට පස්සේ කන්දක් නගින්නයි යන්නේ. ආව බෙලිවුල් ඔය පැත්තට. ඉතින් මෙතනින් වාහනේ නවත්තලා කන්ද නගින්න තමයි තියෙන්නේ. ඉන්න අලුත් කට්ටියක් මම ඒ කට්ටියව පෙන්නන්නම්. ආවගල ඇවිල්ලා මේ පැත්තේ වාහනේ නවත්තන්න පුළුවන්. ඉතින් ලෑස්ති වෙන්න ඕනේ. ලෑස්ති වෙලා කාලා කන්ද නගින්න තමයි තියෙන්නේ. අපි කන්ද නගිද්දි අපව හම්බෙමු. මේ ඉන්නේ අලුත් සගයෝ ටික. මේ ඉන්නේ අපේ චන්දික අයියා. මේ ඉන්නේ සමන් අයියා ගුවට මට මාම ඇත්තට වෙන්නේ මේ වගේ. ඥාති නෑ දැනෙනවා. ඒකට මේ ඉන්නේ චන්දික අයියා. මේ ඉන්නේ අකලංක. මාත් අකලංක, මෙයාත් අකලංක. කාලා යන්න තමයි තියෙන්නේ. අයික්කයක් තියෙනවා පැය එකමාරක දෙකක. කාලා ලෑස්ති වෙලා යන්න තමයි තියෙන්නේ. කන්දක් උඩට බඩු තියෙනවා. ගන්න දෙයක් නැහැ පැක් කරලා. යන්න තමයි තියෙන්නේ. මේ එහෙනම් කාලා ආයේ එන්න. ලෑස්ති වුණා. අපි යන්න තමයි තියෙන්නේ. කට්ටි ඉස්සරහින් යනවා. අපේ බඩු ගොඩක් තියෙනවා. රෑ කෑම, දේ කෑම ඔක්කොම ටික ගන්නත් එපේ. ඉතින් මේ යන්න තමයි තියෙන්නේ. කොහොමත් රාය මෙතනින් තමයි පටන් ගන්නෙ බයික් එක. මේ ඇතුළට ඇවිල්ලා මෙතන කාර් පාක් එකේ තමන්ගේ වාහනේ නවත්තලා යන්න පුළුවන්. හොම් පහළට යන්න තියෙන්නේ. අපව මගදී මම අපව එකතු වෙන්නම්. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා. තරන් තියෙන්නේ කොල්ලෝ ටික යනවා බඩු උස්සගෙන. ඉස්සරහෙන් අපේ තවත් කොල්ලෙක් යනවා. ඔය ඉතින් යන්න තමයි තියෙන්නේ කට්ටියත් එක්ක. ඉන්නේ අපේ අනිත් කොල්ලා. වයසක කොල්ලා. එගෙන යනවා බඩු බැරි බර කරේ තියාගෙන කට්ටියත් එක්ක යන්න තමයි තියෙන්නේ. මෙතන පාලමක් අහු වෙනවා අපිට. මේ පාලම දිගේ ගිහිල්ලා එතනින් උඩට යන්න තමයි තියෙන්නේ. එතනින් උඩට අපි යන්න ඕනේ. ගොඩ කාලයකට පස්සේ හයික් එකක් යන්නේ. මාස 6කින් 7කින් පස්සේ මට මතක විදිහට. එලා මේ තමයි අපි බලමු මේ ඉස්සරහට මොකද කියලා. මෙතන මේ ඊළඟ පාලම පැටලෙන්නේ නැහැ. හාවගල එනවා නම් මේ හරි ලේසි. මෙතන දෙවනි පාලම. දෙවනි පාලම ගාවින් අපි ක්‍රොස් කරන්න ඕනේ. මෙතන උඩට ගිහිල්ලා උඩින් තමයි අපි යන්න වෙන්නේ. පොඩි අමාරුවකට කියලා තියෙන මේ ටික තමයි. ඊපස්සේ කැලේකට වගේ තුල් වෙනවා. ප්‍රශ්නේ කාලේ වුණාට මේක ඇතුළ නම් හරි සීතලයි. කිසි શબ્දයක් නැහැ. පාඩුවේ යන්න තමයි. වතුර පාරවල් සද්ද, කුරුල්ලෝ, රැහැයියෝ මුන්ට සද්ද විතරයි. චූටි වතුර පාරවල් තියෙනවා මේ
වතුර පුරවන්න නම් මේ දවස්වල අරන් ඉන්න. මොකද ෂුවර් නැහැ වතුර උඩ තියනවද නැද්ද කියලා. මේ දවස්වල පායන නිසා කෝකටත් කියලා අපි නම් වතුර අරන් යනවා. උඩ තිබ්බොත් එහෙමයි පුරව ගන්නවා. නැත්නම් ඉතින් ගෙනාව වතුර ටිකකින් මොකක් හරි කරගන්න වෙනවා. උඩටම ගියාම ඉස්සරහට තේවත් හම්බ වෙනවා. තේවත් දිගේ යන්න තියෙන්නේ. එතනින් මේ දිගේ තමයි යන්න තියෙන්නේ. වීඩියෝ ගන්න චුට්ටක් අමාරුයි අද. වඩු වැඩි. එක අතක වතුර කෑන් එක අනිත් අතේ ට්‍රයිපෝඩ් එක. ඒකත් එක සියක් අමාරුයි මේ වීඩියෝ කරන්න. පුළුවන් විදියට වීඩියෝ ගන්න. තේදල් නෙල් නැත් ඉන්නවා. යාළ බාරටම වැඩ. අපේ කට්ටිය තාම පල්ලෙය මහන්සි කරනවා. එයාට නෙමෙයි මටත් මාර මහන්සි. අන්න දැක්කද වේව් එක? තාම හොඳම හරිය ආවේ නැහැ. අපි ඔහොම මිටි ඉස්සරහට යමු. මහා මහන්සියක් තියෙන්නේ. මොකද හත් දෙකත් ෆ්‍රී නැති නිසා ටිකක් අමාරුයි. අනික ගොඩ කාලෙකින් ලොකුවට රස්නේ යන්නේ. ඒ වුණාට මේ අර හවුව වැටෙන නිසා මේ ටිකක් ඇඟට ෆිට් මදි. බලමු ඉස්සරහ තියෙනවා මේ පොඩි ඉන්න තැනක්. අර තේදළු කඩලා එයාලා තියෙන තැන. ඒ වගේ පොඩි යාලට ගිමන් අරින්න ඔය වගේ වැඩවලට තියෙන එක. අපි එතෙන්ට ගිහිල්ලා චුට්ටක් කියලා ඉමු. මොකද මේ පාර වර්ධින්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි හාවගල. මොකද මේ තැන් තැන් වලට බෙදෙන්න තියෙනවා. මාත් හරිය කන්දක් උඩට ගිහිල්ලා හායි බැස්සේ. එනවා නම් මේ හැම පැත්තෙම වම් පැත්තට හැරෙන්න. මේ අනිත් පැති වලට හැරෙන්න එපා. මේ හැරුණාට පස්සේ චුට්ට පාර වැරදින්න තියෙන ඉඩකඩ වැඩි. කොහොම කරත් කන්දුට්ට තමයි යන්නේ. ඒ වුණාට මේ පාරවල් සවුත් වෙයි යන්න බෑ. මේ හැම පැත්තෙම වම් පැත්තට හැරුණාට පස්සේ මේ ලේසි හොයාගන්න ලෑන්ඩ් මාක් එකක් වගේ තියෙන්නේ. මේ ඉස්සරහා මම පෙන්නන්නම්. මේ තේදළු කඩලා දාන පොඩි කුටියක් වගේ එකක් තියෙනවා. අන්න එතන තමයි ලෑන්ඩ් මාක් එක. හයික් එකේ මැදකුත් නෙමෙයි. නිකන් සාමාන්‍ය කාලක් වගේ. එහෙම හිතාගන්නකො. එතකොට ඒ වගේ එකක් තමයි මේ හරියට මේ මැද තියෙන්නේ. මම එකක් පෙන්නන්නම්. මෙන්න මේ ඉස්සරහා තියෙන්නේ ඒක තමයි. ලස්සන තේවතු මැද්දේ මාර ලස්සන තියෙන්නේ. පුදුම ලස්සනයි. මෙතන පොඩ්ඩක් වෙලා ඉඳලා යමු. මේ තියෙන මං කිව්වා ඒ තේදළු කඩන අයට
මහන්සි හරින්න තේදරු ගෙනල්ලා තියන්න හේතන් වල තියෙන තනක්. අපි මෙතන චුට්ටක් කියලා හිඳලා ගමන ඊළඟට ගියා. අපි හිටියා උදේ මැච් එක ගහලා හවස මැච් එක පොඩ්ඩක් මහන්සි හරින්න මාර මහන්සි චොක්ලට් එකක් යන කාලා වගේ යන්න තියෙනවා. ගිහිල්ලා බලමු. උඩට ගිහිල්ලා රැයට හමු රසකතා දාන්න පුළුවන් වෙයිද දන්නේ. අපි හමු රසකතා. චන්දික අයියාගේ රසකතා තියෙනවා. සමන් අයියාගේ රසකතා ඇති. චන්දික අයියාගේ තමයි රසකතා තියෙන්නේ. වාහනේ එනකන් එනන් ඒවනම් දාන්න බෑ. වාහනේ එනකන් කියාව ඒවනම් දාන්න බෑ. රැයට කීනේවත් දාන්න පුළුවන් වෙයිද දන්නේ බලමු. චොක්ලට් හම්බුණා. ඔයාට නෑ. චොක්ලට් කෑල්ලක්. मैं काला जा ආයෙත් අපි ගමනේ යන්න තමයි තියෙන්නේ. ටික වෙලාවකින් පස්සේ ආයෙත් යනවා. කට්ටිය ඉස්සරහින් යනවා. පිටිපස්සෙන් යාළුවත් එක්කම යනවා. මෙතනින් ගිහිල්ලා මේ ඇතුල් වෙන්න තියෙන කැලෑවට. ඒ කැලෑවෙන් චුට්ටක් දුර යන්න තියෙනවා තව. ඉක්මනට ගිහිල්ලා මේ ටෙන්ට් එක ගහන්න ඕනේ. ගිනි මෙලේට දර හොයා ගන්න ඕනේ. වැඩ ගොඩක් තියෙනවා කරන්න. රැයට උදා ගන්න ඕනේ. ඒ දේවලුත් එක්ක අපි යමු. අපි මෙතනින් මේ තේවත් මෙතනින් ඉවර වෙනවා. ඊට පස්සේ සම්පූර්ණ කැලෑවට තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. අපි මොම්මම කැලෑවට ඇතුල් වෙමු. යා හරි ඕමයා පල්ලෙහාටද? ඔව් නෑ පල්ලෙහාට උඩට නෙමෙයි වරේ. ඔව් උඩට යන්න. ඔව් හරි කැලෑ වස්සෙන් යන්න තමයි තියෙන්නේ. වතුර පාරවල් නම් ඔක්කොම හිඳිලා ගිහිල්ලා. වතුර උඩින් ගන්න බලාගෙන මේ කාලේ එනවා නම් පොඩ්ඩක් එහෙම එන්න එපා. උඩ වතුර තියෙනවද දන්නේ නැහැ ඉස්සරහට. මේ පහු කරන් ආපු ටිකේ නම් ඇත්තට වතුර නැහැ. පුළුවන් තරම් වතුර අරන් එන්නම් බලන්න. මොකද මේ පායනවනේ කොහොමත් මේ දවස්වල ඉන්නත් බෑ රස්නෙත් වැඩි. මේ දේවල් නිසා පුළුවන් තරම් වතුර අරන් එන්න බලන්න. මෙහෙම ගන්න බලාගෙන ඉන්න එපා. වෙහි කාලට නම් අවුලක් නැහැ. මේ හැම දොළ පාරකම වතුර තියෙනවා. එහෙම නැතුව නම් මේ එන්න එපා. මොකද කන්දුර කොහොමද වතුර නැහැ ආවගල. ඒක නිසා ඉස්සරහ පොඩි තැනක් තියෙනවා. එතනත් වතුර නැත්තම් ආවගල නෑම තමයි. එතනත් වතුර හිඳිලා. දැන් මෙන්න මෙතන වතුර පාරක් එනවා. එතනත් හිඳිලා. ඉස්සරහ ඇති සමහර විට. ආයෙත් පොඩ්ඩක් හිටියා මහන්සි අරින්න කට්ටියත් එක්ක. කට්ටියටම අමාරුයි. බෑගුත් බර වැඩි. ටිකක් මහන්සි අරිනවා. ඇයි මොකක්ද උනේ? හරි ෆෝන් එක එනම් ගවන්න.
ඕන්න විසි නැවතත් ගමනේ පොඩි විවේකයක් ගත්තා. ඊට පස්සේ ආපහු ගමනට ආවා. ගමාරුයි මේ මොකද මේ සීතල නම් පොඩ්ඩක් තියෙනවා. ඒ වුණාට මේ අර තියෙන රස්නේ එක්කත් එක්ක මික්ස් වෙලාද මන් දන්නේ නැහැ. මේ ටිකක් අමාරුවකුත් ඇඟට තියෙනවා. මාස ගානකින් හයික් එකක් යන්නේ කකුල් වලට එහෙම හොඳ පණ. අපි කට්ටිය ඉස්සරහින් ගියා. මම ඊට පිටිපස්සෙන් යනවා. එතනින් පස්සේ පටන් ගන්නවා ආපහු පොඩි කැලයක්. මේක තමයි මං දන්න විදිහට අන්තිම කැලේ. මෙතනින් ගිහිල්ලා අන්න සෑන කළුවර මැද්දෙන් යන්න තියෙන්නේ. එතනින් පස්සේ කන්දට ලං වෙන්න පුළුවන්. එතනින් බෑගුත් එක්ක යන එක තමයි ප්‍රශ්නේ. බෑගුත් එක්ක වටෙන් යන්න මෙතන යන්න. ඉතින් මෙතනින් පස්සේ කරායි. ටිකටම කැලෑවක් තියෙන්නේ. කිසිම සද්දයක් නැහැ. රැයුන්ගේ සබ්දේ විතරයි තියෙන්නේ. ඔව්. මේ ටිකේ මේ විදිහටම යන්න තමයි තියෙන්නේ. ටිකටම මේ වගේ තමයි. ලස්සනයි. එන්න කඳු මුදුනට ළඟයි. මීදුමක් තියෙනවා. සන්සෙට් එක බලන්න ආයි. ඒක බලන්න වෙන්නේ. මීදුමක් නම් තියෙනවා. ඉස්සරහා කෙනා වෙන්න තියෙන්නේ. මීදුමක් තියෙන්නේ. මීදුමස්සේ ඉස්සරහට යමු. ලස්සනයි. කිසිම දෙයක් පේන්නේ නැති තරම් මීදුම. මේ මගේ ඇස් දෙකට තියෙන ලස්සන මට ෆෝන් එකෙන් දෙන්න අමාරුයි. හැබැයි හරිම ලස්සනයි. මීදුමත් එක්ක කොළ පාට ගසුයි. හරියට හොල්මන් ෆිල්ම් එකක් වගේ.
කඳුරට ආවා. පැය 2:00මාරක් 3ක් විතර ගියානේ. ඔව් පැය 3ක් විතර ගියා. සිබ්බ වරත් එක්ක මාර ලස්සනයි. කියන්න වචන නෑ මට නම්. මීදුමත් එක්ක මාර ලස්සනයි. මේ කිසිම දෙයක් මෙලොවම දෙයක් පේන්නේ නැහැ. ඉස්සරහින් ඉන්න මිනිස්සයාවත් කිසිම දෙයක් පේන්නේ නැහැ. අන්තිමට එන්නේ මමයි අපේ සමන් බෝයි. සමන් බෝයි මොකද? සමන් මාම මොකද හිතෙන්නේ? නැහැ. එහෙනම් කඳු මුදුනට ආවා. ටෙන්ට් එක ගහලා හේ ටිකේදී ආයි හම්බෙමු. කෑම්පින් ඇවිල්ලා බාබකියු හෙදුනේ මෙන්න මෙහෙමයි. රාත්‍රී කෑම වේල සූදානම් වෙනවා. සුදුලුණුත් ලැබුවා නේද? වන්න බෑ ඔක්කොම එකට දාන්න. ඒ ඔක්කොම එකට දාලා හරියන්නේ. අර ටික මුලින් දාන්න ඕනේ. ඔව්. ඉතින් සුදුලුණු මේ ටික යන රත් වෙන දෙන්න නැත්නම් දෙල් රත් දාන්න තු. ආවගල කුපායි මෙතන රුපියල් රුපිය. මේතර තමයි රුපිය. නැත්තම් කොඳු ඉවරයි මොකද කරන්න ගියා මම. ඔව් දැන් මෙතන අවුලක් නැහැ හිටගත්තා ඉව්වා. මේවත් ගන්න ඕනේ. මුදි. ඒත් තියෙනවා අපි නූඩල්ස් තියෙනවා චිකන් තියෙනවා. අර අතු බිත්තර තියෙනවා. නරඩයක් කඩලා ගන්න වෙනවා ඒක. ඉතරද? නෑ මේ පැකට් එක. ලාකඩ සීල් එක තියලා ये बड़ा दबिल क्या लिया होगा एक खाना उड़ काट काट उतारे मत बैठे काम कल देना ही नहीं है सुगर कट हो गया हमको ये गाइड डाल उन्हें आके ना खाऊ अरे अरे दा ये खोलंग අර ටික දැම්මනේ. දැන් අර එක පැකට් එකක් කඩන්නේ. ලුණු දැම්මේ නැද්ද? ලුණු එකට දැම්මා. අර කන්න දෙන්නේ. සෝස් තියෙනවා. පොඩ්ඩක් කාරද? ඔකටම දාන්න පුළුවන්. සෝස් ටික අවුල්ද දාන්න. නෑ ඕන. ලුණු. ඈ? ලුණු ඔමාරි ඕනද? දාන්නනේ. ඕන හරි. නෝකට Hi, good morning. උදේ පාන්දර ලස්සන view එක. මේක බලන්න ඉතින් එන්නේ. මාර ලස්සනයි. ඉතින් මේ දැන් ඉතින් තියෙනවා. අපේ උදේ කෑම හදා ගන්නත් ඕනේ බඩගිනි. කාලා
ඉතුරු වැඩ ටික ඔයාලනේ චුට්ටක් කියලා බලාගෙන ඉන්න සන්රයිස් එක දිහා Good morning. Good morning. Good morning. Good morning. එන්න තේ එකක් බීලා විකට් එකක් බේ වන්දර සීතලේ තේ එකක් බොද්දි කොහොමද සැප මම තේ එක බීලා එන්නම් ඔයාලා බලාගෙන ඉන්න Friday clock just hit 5. Shake the week off, feel alive. Jeans ripped at the knee, lipstick stains on whiskey. Neon lights through Uber glass, laughing at our working class. Money's problems fade to grey, weekend vibes won't obey. Weekend vibes in stereo, bassline deep, let's move slow. Every worry left behind, dancing fools but hearts aligned. Sunday scary, stay away. We've got 48 to play. When the clock tries to intrude, we just turn up the mood. We just turn up the mood. You went out all in a dirt sheet, and every note I'm meant to be. Trying to hold on to the day, now we finally for say. Ever crawling if tear, just our will can naked here. Live a battle with a cane, how we still fight away. Weekend vibes in stereo, bassline deep, let's move slow. Every worry left behind, dancing fools but hearts aligned. Sunday scary, stay away. We've got 48 to play. When the clock tries to intrude, we just turn up the mood. We just turn up the mood. එහෙනම් හාවගලට සමුදෙන්න තමයි යන්නේ. හිටපු තැන් ඔක්කොම අස් කරා. කිසිම දෙයක් ගෙන ආපු කිසිම දෙයක් දාලා යන්නේ නැහැ. ඔක්කොම තිබ්බ විදිහටම ඒ දින සුද්ධ කරා. එහෙනම් ඉතින් අපි හාවගලට දැන් සමුදෙන්න තමයි යන්නේ. එහෙනම් හම්බෙමු.